මැජික් ආප්පය පුංචි නිමා ජීවත් වුණේ ලස්සන ගමක. එයාගේ ආච්චි සෝමාච්චි මුළු ගමේම ප්‍රසිද්ධ වුණේ රසම රස ආප්ප හදන කෙනා විදිහට. හැමදාම උදේට ආප්ප සුවඳ ගම පුරාම පැතිරුණා. ආච්චි, ඔයාගේ ආප්ප මෙච්චර රස කොහොමද? නිමල් දවසක් ඇහුවා. සෝමාච්චි hina වෙලා රහසක් කියනා වගේ කතා කළා. "ඒ අපේ පරම්පරාවෙන් එන මැජික් ආප්ප තාච්චිය නිසා පුතේ." මැජික් තාච්චියක්? නිමාගේ ඇස් පුදුමයෙන් ලොකු වුණා. "ඔව් පුතේ, මේ තාච්චියෙන් දවසකට එක මැජික් ආප්පයක් හදන්න පුළුවන්. ඒ ආප්පේ කන කෙනාගේ එක ප්‍රාර්ථනාවක් ඉටු වෙනවා." ඒ දවස්වල ගමට තිබුණේ ලොකු නියඟයක්. ගස් කොළන් මැලවිලා, ලින් හිඳිලා ගිහින් නිමාට ගම ගැන දැනෙන ලොකු දුකක්. නිමාට එක පාරටම මැජික් ආප්පේ මතක් වුණා. "මම ගමට වහින්න කියලා ප්‍රාර්ථනා කරනවා." එයා හිතුවා. එයා දුවගෙන කුස්සියට ගියා. "ආච්චි, මට අද මැජික් ආප්පයක් හදලා දෙන්නකෝ." සෝමාච්චි hina වෙලා මැජික් තාච්චිය ලිපේ තිබ්බා. එයා හැමදාම හදනවට වඩා සුවඳවත් ලස්සන රවුම් ආප්පයක් හැදුවා. ඒකෙන් රන්වන් පාට එළියක් විහිදුණා. නිමල් ආසාවෙන් මැජික් ආප්පේ අතට ගත්තා. එයා ඇස් දෙක පියාගෙන හිතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව හිතුවා. "අපේ ගමට හොඳටම වහින්න ඕන." එයා ආප්ප කෑල්ලක් කෑවා විතරයි ආස ගොරවන්න පටන් ගත්තා. කළු වලාකුළු එකතු වෙලා ටිකකින් සීතල වැහිබිඳු පොළොවට වැටෙන්න ගත්තා. ගමේ මිනිස්සු සතුටින් කෑ ගැහුවා. මැලවුණු ගස් කොළන් ආයෙමත් තන ගැහුවා. නිමල්ගේ පුංචි ප්‍රාර්ථනාවෙන් මුළු ගමම සතුටු වුණා. එදායින් පස්සේ නිමල් තේරුම් ගත්තා ඇත්තම මැජික් එක තියෙන්නේ ආප්ප තාච්චියේ නෙවෙයි, අනුන්ට උදව් කරන හොඳ හිතේ කියලා.